සති දෙකක් තිස්සේ මොකද්ද මේ විනාශකාරී විපක්ෂ ගොඩනගපු දේ? මොකද්ද මේගොල්ලෝ රට තුල අවුලෝපු දේ? අපි ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා මේකට වචනෙකුත් අලුතෙන් පටවැන්දා අසභ්‍යකරණය කරන්න යනවයි කියලා. මම පෙන්නලා දෙන්නම් විපක්ෂ නායකතුමාට අසභ්‍යකරණය කවද්ද කොතනද පටන් ගත්තේ කියලා. 2015 මා සතුව තිබෙනවා information and communication technology grade 11 education publications department 11 ශ්‍රේණියේ ICT textbook එක මේකේ මම කියනවා මේ මහත්තුරුන්ට ඔය කියන විපක්ෂ හැමෝටම අසභ්‍යකරණය ගැන කතා කරන නෝනලාට මහත්තුරුන්ට ඔක්කොටම මං කියනවා ගිහිල්ලා බලන්න මේ පොත මේකේ 77 වෙනි පිටුවේ ගරු සභාපතිතුමියනි මොකක්ද 77 වෙනි පිටුව sending instant messages two persons can exchange short messages very fast within bracket chat over the internet using the chat facility ඒකේ දාලා තිබෙනවා විවිධ links ගණනාවක් links දාලා තිබෙනවා 14ක් 15ක් විතර. ඒකේ එක තැනක තියෙනවා බඩි ඕගොල්ලෝ අසභ්‍යකරණය කියලා හඳුන්වලා දීපු බඩි. අපි දන්නවා ඉන්ටර්නෙට් එකේ බඩි කියලා ගැහුවම body.net තිබුණාද මොකද්ද කියන එක අදාළ නැහැ. බඩි ගැහුවම ඔක්කොම එනවා. හැබැයි මේ මහත්තුරුන්ට ඒක සර්ච් කරන්න අමතක වෙලා තිබෙනවා. නව වතාවක් 2015 ඉඳලා 2023 වෙනකන් නව වතාවක් 3යි 6යි 9යි 2023 අවසන් මුද්‍රණය නව වතාවක් මේ පොත මුද්‍රණය කරලා තිබෙනවා. කාගේ කාලෙද? මෛත්‍රී රනිල් සජිත්ගේ ආණ්ඩුව කාලේ. ඒ සජිත් ප්‍රේමදාස මේ විපක්ෂණයේ අනිකුත් නෝනල මහත්තුරු කවුරුවක්වත් එදා ඒක දැක්කේ නෑ. අවුරුදු 9 අද වෙනකන් අවුරුදු 11ක් වෙනකන් මේක අදත් පාවිච්චි කරන මේ පොත දැකලා නෑ. මේක සර්ච් කරලා අරකට ගියාම ඒක අසභ්‍යකරණය නෙවෙයිද? අපි අහනවා. ඒ නිසා ඕගොල්ලෝ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ මුලින් සමරිසි අධ්‍යාපනය ගේන්න හදනවයි කියලා මේක වරණංගන්න උත්සාහ කළා. අගමැතිතුමියට ඇති තරම් අපහාස කළා. නියෝජ්‍ය ඇමතුමා තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා. පොඩි කාලයක් දෙන්න. තව ටිකක් තියෙනවා. විශේෂයෙන්ම අර එළියේ ඉඳගෙන මම දැක්ක එක වෘත්තීය සමිති නායකයෙක්. සමලිංගික හරිනේ එහෙම තමයි කිව්වේ. එක වෘත්තීය සමිති නායක විදුහල්පති සංගමයක නම් කියන්න කැතයි හිරිකිතයි. ඉස්කෝලේ බාර දෙනකොට උඩහමුල්ල පැත්තේ ළමයි 226යි. මේගොල්ලන්ගේ වෘත්තීය සමිතියේ ජයවර්ධනපුර කලාපේ මාරු මණ්ඩල නියෝජිතයා 2019 කොහෙද වෙනකන් දැන් ළමයි 50ටත් අඩුයි. ඕන් ප්‍රතිසංස්කරණ ගැන විවේචනය කරන කට්ටේ ඉස්කෝල හදපු විදිය. තව එක්කෙනෙක් හිටියා. ඒ තමයි අර වෘත්තීය සමිති නායකයෙක් ඉන්නවා. ඔබට තව විනාඩි 3ක් වැඩිපුර ලැබිලා තියෙනවා. thank you. නායකයෙක් ඉන්නවා ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ මේක දැකලත් නැහැ 15 ගහපු එක. බඩි. දැක්කේ 6 ශ්‍රේණිය විෂයමාලා සංවර්ධනයේ අපේ ආණ්ඩුවේ ඉංග්‍රීසි මොඩියුල් එකේ බඩිය තමයි දැක්කේ. අරක දැක්කේ නැහැ බඩියයි දැක්කේ නැත්තේ. 15 ඉඳන් 19 වෙනකන් මෛත්‍රී රනිල් සජිත්ගේ ආණ්ඩුවේ ඇතිපදම් වරදාන ගත්තා. ජපානෙත් ගියා. කිසි මේකක් නැතුව රජයේ අරමුදල් වලින් ජපාන් සංචාරවල ගියා. ගිහින් මොනවද කරේ කියලා අපි දන්නේ නැහැ. උන්වහන්සේලා දන්නවා ඇති. එහෙම ඒ නිසා හරි පැහැදිලිව මේ විවේචන ගොඩනගලා රට තුල වැරදි මතයක් හැදුවා. ඒ නිසා තමයි අපි විපක්ෂයට කියන්නේ ඕගොල්ලෝ තමයි මේ ප්‍රතිසංස්කරණ විශේෂම විෂය 6 ශ්‍රේණිය විෂයමාලා ඒ ප්‍රතිසංස්කරණේ කල් දාන තැනට රට තුල වැඩ හැදුවේ ඕගොල්ලෝ. ඒකෙන් ගැලවෙන්න බෑ. මේක ඇතුලේ කියන අපිට ඕන කියලා. මම දැක්ක පෙරේද හර්ෂදි සිල්වා ගරු මන්ත්‍රීතුමත් කියලා නෑ අපි විරුද්ධ නෑ මේක ඕනේ. හැබැයි එතුමා මේක ඇතුලේ ඕනේ කියද්දී එළියේ ඒගොල්ලන්ගේ ගෝලයෝ ටික හෝමාගම ප්‍රාදේශ සභාවේ අමු තිත්ත කුණුහරුප බෝඩ් අල්ලගෙන වීඩියෝ එකක් තියෙනවා මා ළඟ. බෝඩ් අල්ලගෙන මේක එපා කුණුහරුප කිය සමාජයේ
දරුවන්ට බලන්න බැරි වෙන විදිහේ අසභ්‍ය වචන පාවිච්චි කරමින් බෝඩ් අල්ලගෙන විරෝධතා දක්වන හෝමාගම ප්‍රාදේශ සභාවේ සජබ පොහොට්ටු UNP ඉන්න ඔක්කොම මන්ත්‍රීලා ටික හරිද එනිසා මේ ආසයි බයයි යයි මේගොල්ලෝ විශ්වාස මං කියනවා අපි අර එදත් පෙරේදත් කිව්වා මේ විශ්වාසභංගි ගේන්නකෝ අප්පා අපි හරි ආසාවෙන් හිටියේ විශ්වාසභංගි ගේනකම් ගේන්නකෝ කෝ නෑනේ තාම නෑ ඒක අපි ගේන්නලු නෑ එහෙම කියන්න බෑ විපක්ෂයට වගකීතු විපක්ෂයක් නම් විශ්වාසභංගයක් අත්සන් කරා නම් අගමැතිතුමීට විරුද්ධව ඒක ගේන්න ඕන ඒක හංගේන ෆයිල් අස්සේ දාගෙන ඉන්න නෙවෙයි අත්සන් කරේ නෑ අද මොකද උනේ රට මේ විශ්වාසභංගි ගෙනාවේයි වෙන ප්‍රශ්නයකට නෙවෙයිනේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා රට අසභ්‍යකරණය කරනවා සමරසි තැනකට ගෙනියනවා මේ රට ඒ නිසා තමයි අගමැතිතුමීට එරෙහිව විශ්වාසභංගි ගෙනාවේ හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ රට වටෙන්ම ගරු සභාපතිතුමියනි ඒගොල්ලන්ට එරෙහිව ජනතාව අද විශ්වාසභංග අත්සන් කරමින් තිබෙනවා දසදහස් ගණනින් පෙත්සම් අත්සන් කරනවා රට වටේම උද්ඝෝෂණ තියෙනවා අර රුපියල් 400ක් වතු සේවකයින්ට අපේ ආදරණීය ජනතාවට පඩි වැඩ කරනකොට මේගොල්ලෝ ගිහින් ඒවට විරුද්ධව කටයුතු කරේ වෙලාව පොල් ගැහුවා වගේ තමයි අද මේක පාරවලල්ලක් වෙලා තිබෙනවා ඒ නිසා අද මේක ඇතුලේ එකක් කියනවා එළියේ තව එකක් කරනවා එළියේ තව එකක් ඒ විතරක් නෙවෙයි මම දැක්ක අපේ මේ නාමල් මහත්තයා හිටියා නම් හොඳයි මේ දෙයත් මම දැක්ක එක එක කතා කියනවා මේක ඇතුලේ මගේ අම්මේ ආගම ගැන තියෙන භක්තිය මේ කවුද මේ දලදා මාලිගාව ඉදිරිපිට රේස් පදපු මහත්තුරු අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පහළ අසුන්වල වාඩි වෙලා ඉඳද්දි සිංහාසනවල වගේ අසුන්වල වාඩි වෙලා හිටපු තාත්තලා බාපොච්චිලා එහෙම වාඩි වෙලා ඉඳගෙන මේ ආගමට අගෞරව කරපු මහත්තුරු අද එනවා අපිට ආගම දහම ගැන කියලා දෙන්න ආගම දහම ගැන කියලා දෙන්න මේක ඇතුලේ ආගම විනාශ වෙනවලු දැන් මේක ඇතුලේ රටේ සංස්කෘතිය විනාශ මේ කවුද මේ අර කටුනායක නේද සේවිකාවක් ගෙනල්ලා අරලියගහ මන්දිරේ තියාගෙන මේ රටේ බදු ගෙවන ජනතාවගේ බදු මුදලින් ලක්ෂ ගණන් පඩි ගෙවලා මේ අසභ්‍යකරණය ගැන අපිට කියා දෙන්න එනවා වැඩි බණ කියනවා ඒ නිසා අපි කියන්න ඕනකම තිබෙනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි ගෙනල්ලා තිබෙන්නේ මේ රටේ දරුවන්ට අලුත් ලෝකයක් හදන්න ඒ ලෝකේ හදන වැඩේ අපි අත්හරින්නේ නැහැ